අද වීඩියෝ එක මේ සැරේ O level කරන දූල පුතාලට. ඒ දූල පුතාලගෙන් උත් මුකුත්ම පාඩම් කරලා නැහැ කියලා හිතන් ඉන්න අය. ඉතින් O level කියන්නේ දවසින් දෙකෙන් එහෙම පාඩම් කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒත් දැන් ඉතින් කරන්න දෙයක්වත් නැහැනේ. දැන් ළඟටම ඇවිල්ලා මුකුත් කරලත් නැහැ. දැන් ඉදිරියලා තියෙන්නේ බෝධි පූජා තියලවා නැත්තම් දෙවියන්ට බාරහාර වෙන්නේ. ඒ වගේ දේවල් කරන්න ඕන තමයි. ඒ විදිහේ දේවල් පස්සෙම දුවන්නේ නැතුව අපි මේ අන්තිම දවස් ටිකේ හරි මොනවා හරි ටිකක් කරලා තව ලකුණු දැන් ඉන්න මට්ටමේ ලකුණු චුට්ටක් හරි වැඩි කරගන්න try කරමු. තප්පරයක්වත් නාස්ති කරන්න එපා. ස්ට්‍රෙස් වෙන්න කියන එක නෙමෙයි කියන්නේ. නිකන් කාලේ නාස්ති කරන්න එපා. ගොඩක් අය කියනවනේ විභාගේ ලඟ වෙලා හොඳට වැඩ කරන්න ඕනේ නැහැ. හොඳ ටිකක් ස්ට්‍රෙස් රිලීස් කරලා රිලැක්ස් එකේ ඉන්න එහෙම. එහෙම එකක් නැහැ. හොඳට වැඩ කරලා තමයි අන්තිම තප්පරේ වෙනකම්ම තමන්ගේ පේපර් එකට ලකුණු කීයක් හරි වැඩි කරගන්න පුළුවන් දෙයක් කරනවා. ඒක පාඩම් කරනවා නැත්නම් අමතක වෙච්ච දෙයක් රිවයිස් කරනවා එහෙම අන්තිම විභාගයේ අන්තිම මොහොත වෙනකන් ළමයි ලකුණු එකතු කරගෙන තමයි මහන්සි වෙන්නේ. ඒක නිසා ඔය රිලැක්ස් එකේ ඉන්න කතා පොඩ්ඩක් පැත්තකට තියලා අපි මේ අන්තිම පැය ගන්න ප්‍රයෝජනවත් විදිහට කොහොමද පාවිච්චි කරන්න කියලා කතා කරමු. දැන් පොත් මුලින් නම් අගට කියවන වෙලාවක් නෙමෙයි. එහෙම කියවලා කරන්නත් බෑ. වේගෙන් අපි පාඩම් කරනවා කියලා හිතලා කියවන්න ගත්තට එහෙම මතක හිටින්නෙත් නැහැ. ඉතින් ඒක ගන්න නෙමෙයි. අපි දැන් ඉන්න මට්ටමේ චුට්ටක් හරි උඩට යන්න මේ දවස් ටික පාවිච්චි කරමු. කොතනින්ද පටන් ගන්න කියලා හිතා ගන්න බැරි නම් කලින් අවුරුද්දේ පාස් පේපර් එකෙන් පටන් ගන්න. පාස් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ ගන්න. ප්‍රශ්නේ හොඳට කියවන්න. හොඳ සිහියෙන් කියවන්න. උඩින් පල්ලෙන් කලබලයට නෙමෙයි ප්‍රශ්නයක් අපි කියනකොට හොඳ සිහියෙන් කියවන්න ඕනේ. මොකද කලබල වුණොත් ලේසිම ප්‍රශ්නයක් වුණත් මිස් වෙන්න පුළුවන්. O level වල පේපර් එකේ සාමාන්‍ය මුල් ප්‍රශ්න 10 ගොඩක් ලේසි ප්‍රශ්න තමයි එන්නේ. කලබල වුණොත් අපිට ලේසි ප්‍රශ්නත් වරදින්න පුළුවන්. ඒක නිසා පොඩක්වත් කලබල වෙන්න එපා. හොඳ සිහියෙන් මුල් ප්‍රශ්න කියවන්න. අපි දැන් ටයිම් කරලා පේපර් කරන වෙලාවක් නෙමෙයි මේ. අපි බලන්නේ තියෙන කාලයෙන් උපරිම ප්‍රශ්න සංඛ්‍යාවක් කරන්න. කරන්න කියන්නේ උපරිම ප්‍රශ්න සංඛ්‍යාවක් මගින් පාඩම් කරන්න. පොත කියවගෙන යනවට වැඩිය ප්‍රශ්න කර උත්තර මතක් කරගන්න එක ඉෆෙක්ටිව් වැඩි. පාස් පේපර් එක අපි මාකින් ස්කීම් එකත් එක්ක තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් මුලින්ම තප්පර 30ක් ප්‍රශ්න කියවලා උත්තරේ මතක් කරගන්නවා. උත්තරේ දන්නවා නම් සහ මාකින් ස්කීම් එකේ උත්තරේ හරි නම් ඊළඟ ප්‍රශ්නෙට යන්න. හැබැයි ඔයා දන්නේ නැති දෙයක් නම් අමතක වෙලා වෙච්ච දෙයක් නම් මාකින් ස්කීම් එකේ උත්තරේ ඔයා හිතන උත්තරේ නෙමෙයි නම් තියෙන්නේ. ඒක මතක් කරගන්න try කරන්න සහ පොත ඔයාගේ තියරි පොත අරගෙන ඒ කෑල්ල පොඩ්ඩක් බලාගන්න. ඒ අවට කරුණු ටිකත් පොඩ්ඩක් මතක් කරගන්න. ඒ ප්‍රශ්නෙට අදාළ කොටසෙන් අවට කරුණුත් පොඩ්ඩක් බලගන්න. මොකද සමහර විට ඒ ප්‍රශ්නේ වගේම ප්‍රශ්නයක් ඊට පොඩ්ඩක් වෙනස් විදිහකට ඊළඟ පාර එන්න පුළුවන්. පාස් පේපර්ස් හොඳට අධ්‍යයනය කරොත් අපිට පේන දෙයක් තමයි එක ළඟින් යන ප්‍රශ්න තමයි ඔය සැරින් සැරේට බහුතරයක් 70ක් විතර වගේ 70ක් 75ක් විතර වගේ එක ළඟින් යන ප්‍රශ්න තමයි ආයෙ රිපීට් වෙවි ඇවිත් තියෙන්නේ. එකම ප්‍රශ්න නෙමෙයි. ඒ වගේ ප්‍රශ්නයක්. ඒ තියරි කැලලට අදාළ ඒ අවට ප්‍රශ්න තමයි ආයෙ රිපීට් වෙවි ඇවිත් තියෙන්නේ. ඒක නිසා අර වටේත් පොඩ්ඩක් ඒ ප්‍රශ්නට අදාළ තියරි කැලලට අවට ටිකකුත් පොඩ්ඩක් මේ පාඩම් කරගන්න. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට. ඔහොම ඉක්මනට ටයිම් කරලා නෙමෙයි. ඉක්මනට පේපර් එකට උත්තර හොයන්න පටන් ගන්න. පාඩම් මුකුත් කරන්න හිතා ගන්න බැරි කෙනෙක් නම් MCQ ටික ફોකස් කරලා MCQ වැඩි ප්‍රමාණයක් කරලා MCQ වල ලකුණු හදා ගන්නවා කියලා හිතලා මේ දවස් ටික පාවිච්චි කරන්න. කොහොම හරි වැඩිපුර ප්‍රශ්න ප්‍රමාණයක් කරලා පාඩම් කරගන්න try එකක් දෙන්න. ඒ විදිහට Tamanට අමාරු subjects සහ exam එකට ඉතාමත් වැදගත් subjects ටික කොහොම හරි පාඩම් කරගෙන ලකුණු ටිකක් වැඩි කරගන්න try එකක් දෙන්න. ඊළඟට essay ප්‍රශ්න වලත් දැන් ගොඩක් පාඩම් කර හිත ලියන්න වෙලාවක් නැහැ. ඒක නිසා පාස් පේපර්ස් වල ප්‍රශ්න බලලා උත්තරේ මාකින් ස්කීම් එකෙන් බලලා කියවගෙන මාකින් ස්කීම් වල උත්තර පාඩම් කරගන්න. මොනවා හරි අමාරු අමතක වෙච්ච තියරි කැලලක් තියෙනවා නම් ඒක තියරි පොතට ගිහිල්ලා බලන්න. එහෙම නැතුව දැන් තියරි පොත මුලින් නම් අගට පාඩම් කරන්න නම් වෙලාවක් නැහැ. ඉතින් අදට එච්චරයි. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලෝ හැමෝටම විශ් කරනවා O level හොඳට කරගන්න පුළුවන් වෙන්න කියලා. ඒ වගේම දෙසැම්බර් වල O level කරන්න ඉන්න කට්ටිය මේක බලනවා නම් මේ විදිහේ එක්සෑම් එක ලඟ වුණාම පසුතැවෙන්න තියාගන්න එපා. මේ වගේ එක්සෑම් එක ලඟ වුණාම කලබල වෙන්න තියාගන්න එපා. දැන් මෙනම් වැඩේ පටන් ගන්න. හැමදාම කියනවා වගේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. පොත පාඩම් කර ඉන්නවට වැඩිය හොඳට ලකුණු ගන්න පුළුවන් වෙන්නේ ප්‍රශ්න වලට උත්තර ලියන තරමට තමයි. තියරි කොටසත් හොඳට මොලේට දාගන්න. තියරි කොටස් හොඳටම පුළුවන් කරගන්න. ඒ වගේම මොන හරි දෙයක් බැරි නම් යාළුවෙක්ගෙන් හරි ක්ලාස් එකේ ටීචර්ගෙන් හරි අහගෙන ඒක හොඳට පැහැදිලි කරගෙන ඒක හොඳට පුළුවන් කරගන්න. මන්ට පුළුවන් දේවල් යාළුවන්ට කියලා දෙන්න ගන්න එක තමයි
පාඩම් කරන්න පාඩම් මතක තියාගන්න පුළුවන් හොඳම මෙතඩ් එක. ඒක නිසා යාළුවන්ට උදව් කරන්න හොඳට කල්පනා කරලා හොඳට ඉෆෙක්ටිව් පාඩම් කරොත් ඕනම කෙනෙක්ට පුළුවන් O level A9ක් ගන්න. ඉතින් හැමදාම වගේ හැමෝගෙම කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ සැරේ එක්සෑම් කරන දුවල පුතාලගේ. ඉතින් අදට එච්චරයි. ගිහින් එන්න.